ඔය තමයි පුතේ අපේ කනේ තියෙන කොටස් ටික සහ ඒක කොටසින් වෙන දේවල් ටික. බාහිර කන් පෙත්තෙන් මොකද කරන්නේ? මේ ධ්වනි තරංග කන ඇතුළට ගන්නවා. මේ ශබ්ද තරංග කන ඇතුළට ගන්නේ බාහිර ශ්‍රවණ නාලයට ඇතුල් කරන්නේ බාහිර කන් පෙත්ත මගින්. මේ ධ්වනි තරංග බාහිර ශ්‍රවණ නාලයට ඇතුල් කරන්නේ මේ කන් පෙත්ත මගින්. ඊට පස්සේ බාහිර ශ්‍රවණ නාලයේ තියෙනවා. බාහිර ශ්‍රවණ නාලයේ කියලා කර්ණපටහ පටලයේ සම්බන්ධ වෙලා තියෙනවා. කර්ණපටහ පටලයේ ලුණු සිවියක් වගේ පුතාලා එයාගේ මේ කර්ණපටහ පටලයේ මොකද්ද? දෙපස පීඩන සමාන වුණොත් තමයි දෙපස වායු පීඩන සමාන වුණොත් තමයි හරි එයාට හානියක් නොවෙන්නේ. ඒතකොට මේ පීඩන සමාන කිරීම සඳහා මෙතන තියෙනවා කවුද? යුස්ටේකීය නාලය. ඒතකොට පුතේ මේ කර්ණපටහ පටලයත් එක්ක මෙන්න මේ කර්ණාස්තිකා තුන සම්බන්ධ වෙලා තියෙනවා. කර්ණාස්තිකා තුන මගින් ධ්වනි තරංග වර්ධනය කරලා කර්ණ සංකේත ලබා දෙනවා. කර්ණාස්තිකා තුනයි මූ, නීඩ, මුද්ගරිකාව, නිගාරිය දන්නගේ. එතකොට මෙතන මේක කර්ණ සංකේතයට සම්බන්ධ වෙලා තියෙනවා. කර්ණ සංකේය මගින් මොකද කරන්නේ? ධ්වනි තරංග මධ්‍ය ස්නායු පද්ධතිය වෙත රැගෙන යනවා. ඒතර අර්ධ චක්‍රාකාර නාල වැදගත් වෙන්නේ ශරීරයේ සම්බරතාවය පවත්වා ගන්න. ඊළඟ ශ්‍රවණ ස්නායුව ගත්තාම ශ්‍රවණ ස්නායුව මගින් මොකද කරන්නේ? මේ ශ්‍රවණය පිළිබඳ පණිවිඩය හරි මධ්‍ය ස්නායු පද්ධතිය වෙත රැගෙන යාම සිදු කරනවා. එතකොට ඔය තමයි පුතේ කනෙහි අපිට දකින්න ලැබෙන කොටස් ටික. ඔය කනේ කොටස් ටිකෙන් මේ අහන්න මෙන්න මෙතෙන්ට එනකම් මේ කර්ණපටහ පටලයේ දක්වා කොටස් ටික මෙන්න මේ ටික. මේ ටික අයිති වෙන්නේ පුතේ බාහිර කනට. ඊට පස්සේ මෙන්න මේ ටික අයිති වෙන්නේ කොහටද? මැද කනට. මොනවාද මැද කනට අයිති වෙන්නේ? මැද කනට අයිති වෙන්නේ පුතේ කර්ණාස්තිකා අයිති වෙනවා. යුස්ටේකීය නාලය අයිති වෙනවා. අයිති වෙන්නේ කොහටද? මැද කනට. මෙන්න මේ ඊතු කොටස් ටික අර්ධ චක්‍රාකාර නාලය, කර්ණ සංකේය, ඊට පස්සේ ශ්‍රවණ ස්නායුව ඔය ටික අයිති වෙන්නේ කොහටද? ඇතුල් කනට. ඒතකොට කන කොටස් තුනකට බෙදලා අපි කතා කරනවා. මොනවාද? බාහිර කන, මැද කන සහ ඇතුල් කන.